අකුණු ගහන වෙලාවට ජංගම දුරකථන පාවිච්චි කරන්න එපා කියලා ඔයාලට අම්මලා තාත්තලා කියනව නේද? මේකේ ඇත්තක් තියනවද? ඇත්තටම මොබයිල් ඩිවයිස් එකක භාවිතා වන සිග්නල් වලට භාවිතා වෙන තරංග වලට අකුණු ඇද ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔයා මොබයිල් ෆෝන් එක චාර්ජර් එකට කනෙක්ට් කරන්නේ නැතුව භාවිතා කරාට අකුණු අදින්නේ අකුණු ගහන වෙලාවක. Oh my god! හැබැයි ඔයා චාර්ජර් එක ගහලා පාවිච්චි කරොතින් අකුණක් එමේ හැකියාවක් තියෙනවා. මොකද මොන හරි තැනකට අකුණක් වදිද්දී ඒකේ බලපෑම නිසා සර්ජ් එකක් එන්න පුළුවන් ගෙදර තියෙන විදුලි පද්ධතිය තුලින්. ඒ නිසා ඔයා චාර්ජර් එක ගහගෙන ෆෝන් එක පාවිච්චි කරොතින් ඔයාට අකුණක් ඇදීමේ සම්භාවිතයක් තියෙනවා. හැබැයි ගෙදර තියෙන ස්ථාර දුරකථනයේ අකුණු එමේ හැකියාවක් තියෙනවා. ඒ අර මම කලින් කිව්ව සර්ජ් එකක් එන්න පුළුවන් වයස් හරහා. ඉතින් මේ නිසා අකුණු ගහන වෙලාවක ඔයා ගෙදර විදුලි පද්ධතියෙන් සියලුම විදුලි උපකරණ ඩිස්කනෙක්ට් කරලා තියෙන එක තමයි හොඳ වෙන්නේ. හැබැයි ඔයාට ඔයාගේ ලැප්ටොප් එක බැටරි එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. nice. හදිසි අවස්ථාවක UPS එක ගෙදර විදුලි පද්ධතියෙන් ගලවලා ඔයාට කම්පියුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොන හරි වයර්ඩ් කනෙක්ෂන් තියෙනවා නම් ඒව හරහා අකුණක් එමේ හැකියාවක් තියෙනවා. දකුණේ අපේ ෆිසික්ස් පන්තිය ෆිසික්ස් සුජිත් ලියනගේ දකුණේ අකුණ